LTTE ත්‍රස්තවාදීන්ගේ මිලිච්ඡ ක්‍රියාවලට දෙමළ ජනතාවගේ දැඩි විරෝධය පළ වේ. මෙවන විට ඔහු වී තිබැස LTTE ත්‍රස්තවාදීන්ට ප්‍රසිද්ධියේම විරෝධය පළ කිරීමට ඉදිරිපත් වී සිටිතේ. ඊයේ සහ අද තිරුක්කෝවිල් සහ කල්මුනේ නගරවලදී LTTE ත්‍රස්තවාදීන්ට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණ පැවැත්වින. මිනිස් පලියක් ලෙස රඳවාගෙන සිටින අහිංසක සිවිල් වැසියන් වහාම නිදහස් කරන්නයි එහිදී ඔහු ත්‍රස්ත නායක වෙළුපිල්ලේ ප්‍රභාකරන්ට අවධාරණය කළේය. ප්‍රභාකරන්ගේ පඹයකුද එහිදී පුරුසා දැමින. LTTE ම්ලේච්ඡ ක්‍රියාවලට එරෙහිව පැවති මෙම උද්ඝෝෂණවලට දෙමළ ජනතාව සමග සිංහල සහ මුස්ලිම් ජනතාවද එක්ව සිටියහ. සිංහල මුස්ලිම් කියලා නෑ ભેදයක් නෑ. මහින්ද රාජපක්ෂ ආවන් පස්සේ රට කොච්චර ජීවුණක් පිලා තියෙන්නේ. කියන කොට අපිට ඕන දේ යන්න වෙන්න පුළුවන්. දැන් මේ යාපනයේ බලන්න කොච්චර කලබල වෙනවද? කොච්චර අනිසි මැරෙනවද? එහෙම අපිට ඕනේ නෑ. ඒ හැමදාම දසන මේ වගේ ජීවත් වෙන්න ඕනේ. ඒ කී දෙනෙක් ජනාධිපති කුලව ආවද? කාටවත් බැරි වුණා මේක නතර කරන්න. මේ ජනාධිපති හොඳයි. ප්‍රභාකරන් අයින් කරලා මේ ලංකාවේ දෙමළ මිනිස්සුන්ට, සිංහල මිනිස්සුන්ට, මුස්ලිම් මිනිස්සුන්ට හැම කෙනෙකුටම හොඳ පාලනයක් ගන්නට හොඳට අපිට බය නැතුව ලංකාවේ හැමතැනටම යන්න පුළුවන් තත්ත්වයක් අපිට ලබා දෙන්න ඕන. මේ ජනාධිපතිතුමයි මේ කියන මේ රජයේ ඉන්න මේ නේවි හමුදාවයි ලංකාවේ ඉන්න අනිත් හමුදා හැම කෙනෙක්ම ඒ හමුදාවට අපි හැම වෙලාවෙම රැය දවල් දෙකේම අපි ඒගොල්ලොන්ට අපිට සලකනවා. අපි ඒගොල්ලොන්ට අපි දෙයි හමුදුරන්ට කියනවා. දෙයි හමුදුර මේගොල්ලෝ බේරන්න. බේරලා මේකේ තේරුමක් අපිට අරන් දෙන්න කියලා.